මාල්ලිපොන්සේක නම දන්නෙත් නැති කාලකන්ණි නිලියෝ ටිකක් ඉන්නවා මේක. නිලි රැජින මාල්නී පොන්සේකා මහත්මිය සදහටම ලාංකීය සිනමාවෙන් විතරක් නෙවෙයි ජීවිතේරුත් සමුගෙන යන්න ගියා. ඉතින් ඇගේ වෙන්වීම සිංහල සිනමාවට ආදරය කරන ලෝකවාසී සියලුම රසික රසිකාවියන්ට මහත් කම්පනයක් ගෙන දුන්නා. එහෙත් ඔබ විශ්වාස කරනවද මාල්නී පොන්සේකා මහත්මියගේ දේහය ඉස්සරහා නිර්ලජ්ජිත විදියට ෆොටෝ ෂූට් කරමින් කාලකන්ණි සතුටක් විඳපු නළු නිලියෝ හිටිය කියලා? සහෝදර ජ්‍යෙෂ්ඨ කලාකාරිනියකගේ අවසන් ගමනට මේ කලාකරුවෝ සහභාගී වුණේ චිත්‍රපටයක මුහුරත් උළෙලකට සහභාගී වෙනවා වගේ හැඟීමකින්. ඉතින් මේ අයගේ මේ හැසිරීම බොහෝ දෙනෙකුට අපුල දනවන දර්ශනයක් වුණා. සමාජ මාධ්‍ය තුලත් දැඩිසේ විවේචනය කරලා තිබුණා. හදවතේ දුකක් නැතත් අවමංගල අවස්ථාවකදී හැසිරෙන සදාචාර සම්පන්න විදියක් තිබෙනවා. අඩුම තරමේ ඒ අවම සදාචාරයවත් මෙයාට තුළ තිබුණේ නැහැ. කෙසේ හෝ නිලියක් වෙච්ච මේ වගේ අයට තිබෙන්නේ ප්‍රසිද්ධ වීමේ උණ. කලා ශාස්ත්‍රය තුළ විජය කුමාරතුංග, ගාමිණී පොන්සේකා, මාල්නී පොන්සේකා, සබීතා පෙරේරා වැනි ගෞරවය හා ආදරය දිනාගත් අභිමානවත් නළු නිලියෝ අතරේ මේ වගේ 2.50 හාල් කෑලි ඉන්න බවත් රටම දැනගත්තා. කලා ශාස්ත්‍රය තුළ අභිමානය ගෞරවය රැකගන්න එකත් හිතන තරම් ලේසි නැහැ. රසික හදවත්වල ආදරය දිනාගන්න කලාව ගණිකා වෘත්තිය කරගත් කලාකරුවන් කියාගන්නා ප්‍රසිද්ධ චරිතවලට නොහැකි බවද සිහිපත් කරමි. හැමෝගෙම කතාබාරලක් වෙච්ච මේ නිලියගේ වීඩියෝව සංස්කරණය කරන ලද වීඩියෝ බවට මේ වන විට මුහුණු පොතේ විවිධ සටහන් පළ වෙනවා. ඉතින් මේ වගේ තොරතුරු අරගෙන අපේ channel එකත් subscribe කරලා අපිත් එක්ක නැදී ඉන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.